සන්ධ්‍යාව ගෙවී යමින් තිබෙන නිවසේ විශාල ජනේලයෙන් පිටත ලෝකය තැඹිලි සහ දම්පැහැයෙන් වර්ණ ගැන්වෙද්දී සංජය සාලයේ සෝෆාවට වී බලා සිටියේ නෙත්මි දෙසය. ඇය ඔහුගේ ආදරණීය බිරිඳ. ඔහු අසලම සිටියද ඇය සිටියේ වෙනත් ලෝකයකය. ඇගේ සුන්දර මුහුණ මත පතිත වූ ස්මාර්ට් ජංගම දුරකථනයේ නිල් පැහැති ආලෝකය ඔවුන් දෙදෙනා අතර නොපෙනෙන තාප්පයක් ගොඩනගා තිබිනි. ඇගේ ඇඟිලිතුඩු තිරය මත වේගයෙන් එහා මෙහා දිව ගියේ යම්කිසි හදිසි රාජකාරියක නිරත වන්නාසේය. නෙත්මි අද ඔෆිස් එකේ ලොකු වැඩක් වුණා. සංජය නිහඬතාවිය බිඳෙමින් කතාවට මුල පිරුවේය. එහෙමද? ඇය පිළිතුරු දුන්නේ තිරයෙන් දැස් ඉවටට නොගෙනමය. ඇගේ ප්‍රතිචාරයේ වූ උනන්දුවක් නැති බව සංජයගේ හදවතට සියුම් කටුවකින් අනින්නාක් මෙන් දැනුනි. ඔවුන්ගේ විවාහයට වසර 4ක් ගත වී තිබෙන. පිටතට පෙනෙන්නට තිබුණේ පරිපූර්ණ යුග දිවියකි. අලංකාර නිවස, හොඳ රැකියා, සමාජයේ පිළිගැනීම සියල්ල ඔවුන් සතු විය. එහෙත් ඒ සියල්ලට යටින් සංජයගේ හදවතේ තනිකම නම් වූ පිළිකාව සෙමෙන් වැඩමින් තිබින. නෙත්මි ඔහුට ආදරය කළාය. ඒ ගැන ඔහුට සැකයක් නොවිය. නමුත් ඇගේ ලෝකයේ ප්‍රමුඛතාවන් වෙනස් වී තිබින. රැකියාවේ උසස් වීම, සමාජ ජාලාවල මිතුරු මිතුරියන්, නවීන විලාසිතා අතර තම සැමියාගේ හදවතේ හඬ ඇසීමට ඇයට වේලාවක් නොවිය. ඇතම් රාත්‍රීන්වල ඇය අසලින් නිදා සිටියදී පවා තමා මේ ලෝකයේ තනි වී යතයි යන හැඟීමෙන් ඔහුගේ දැස් තෙත්වූ වාර අනන්තය. මේ අතරතුරදී ඔවුන්ගේ ජීවිතයට නිර්මලාගේ පැමිණීම සිදු වූවේ. පුතේ, අපේ ගමේ ගී ටිකක් අලුත් වෙඩියා කරනවා. වහලෙත් එක්කම. ඉතින් මාසයක් විතර යනකල් මට එහෙ ඉන්න විදිහක් නෑ. මම ටික දවසකට මෙහෙ එන්නද? දුරකථනයෙන් ඇසූ නිර්මලාගේ හඬෙහි වූයේ අසරණ ස්වරයකි. නිර්මලා නෙත්මිගේ මව සංජයගේ නැන්දම්මා වැන්දඹුවක් වූවාය. ඇගේ සැමියා මියගොස් වසර 5කට ආසන්න විය. අනේ අම්මා, මොනවද ඔය අහන්නේ? මේ ඔයාගෙත් ගෙදරනේ. එන්නකෝ. සංජය පිළිතුරු දුන්නේ හදවතින්මය. නිවසේ තෙවැනි පුද්ගලයෙකුගේ පැමිණීම තමා සහ නෙත්මි අතර ඇති හිස්තන පුරවනු ඇතයි ඔහුට සිතුනේ. නිර්මලාගේ පැමිණීමත් සමග නිවසට නව ජීවයක් ලැබින. වයස 50 පසුවද ඇය තවමත් සිය රූ සපුව මනවින් පවත්වාගෙන ගියාය. ඇගේ පැමිණීම, කතාබහ, සිනහව නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය. ඇය උදෑසනම අවදි වී මුළු තැඟට වැඩි රසවත් ආහාර පිසුවාය. නිවස පිළිවෙලකට තැබුවාය. නෙත්මිගේ කාර්යබහුල ජීවිතය නිසා මගහැරි තිබූ කුඩා දේ පවා ඇගේ දැසට හසු විය. එහෙත් සංජයගේ ජීවිතය උඩු යටිකුරු කළ ඒ සිදුවීම සිදු වූයේ නිර්මලා පැමිණ සතියකට පමණ පසුවය. එදින රාත්‍රී කෑම මේසය විය. නිර්මලා විසින් පිසූ රසවත් ආහාරවල සුවඳ කාමරය පුරා පැතිරී තිබින. සංජය සහ නිර්මලා කතාබහ කරමින් ආහාර ගනිද්දී නෙත්මි සුපුරුදු පරිදි තම දුරකථනයට එබීගෙන සිටියාය. ඇය එක අතකින් ආහාර ගනිමින් අනෙක් අතින් තිරය මත ඇඟිල්ල දිව වූවාය. සංජයගේ සිත කලකිරීමෙන් පිරී ගියේය. අඩුම තරමේ තමාගේ මව සමගවත් වචනයක් කතා කිරීමට ඇයට උවමනාවක් නැතිද? ඔහු සුසුමක් හෙලා පිඟානට හිස නමාගත්තේය. ඒ මොහොතේමය මේසයට යටින් ඔහුගේ සෙරෙප්පුව ස්පර්ශ කළේය. එය කෙතරම් අනපේක්ෂිතද යත් ඔහු මොහොතකට ගල් ගැසුනි. ඔහුගේ මුළු සිරරම අපහසුතාවයෙන් සහ කුතුහලයෙන් පිරී ගියේය. ඔහු ගැස්සී හිස එසවූයේය. ඔහුගේ දැස් කෙලිල්ම යොමු වූයේ නිර්මලා දෙසටය. ඇය කිසිවක් නොදන්නා ගානට තම පිඟානේ තිබූ වෑංජනයම් බෙදා ගනිමින් සිටියාය. ඇගේ මුහුණේ කිසිදු වෙනසක් නොවිය. එහෙත් ඔහු ඇය දෙසම බලා සිටින විට ඇය සෙමෙන් දැස් ඔසවා ඔහු දෙස බැලුවාය. ඒ බැල්ම තුල ඌයේ අමුත්තකි. ඇගේ දෙතල් අතරින් යන්තම් පෙනෙන එහෙත් අතිශයින්ම අබිරහස් සහ ගැඹුරු අරුතක් ගැබ් වූ සිනහවක් මෝදු විය. ඒ සිනහව තත්පරයකටත් අඩු කාලයක් පැවතුනද එය සංජයගේ හදවත පසරු කරගෙන ගියේය. නෙත්මි මේ කිසිවක් දුටුවේ නැත. ඇය තවමත් ඩිජිටල් ලෝකයේ අතරමංව සිටියාය. සංජයගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
මේ කුමක්ද? එය අත්වැරද්දක්ද? අහම්බෙන් සිදු වූවක්ද? එසේනම් ඇයි ඒ අබිරහස් සිනහව? ඒ බැල්මේ අරුත කුමක්ද? ඔහුගේ සිත ප්‍රශ්න වැලකින් පිරී ගියේය. ඔහුට ආහාර රුචිය නැති විය. එතෙන් පටන් ඔහු තම නැන්දම්මා දෙස බැලුවේ වෙනස්ම එසකිනි. තහනම් කලාපයකට තමා නොදැනුවත්වම ඇතුළු වී ඇති බවට ඔහුගේ යටිසිත ඔහුට අනතුරු අංගවමින් තිබිනි. එදා රාත්‍රියෙන් පසු සංජයගේ ලෝකය වෙනස් විය. නිර්මලාගේ සෑම ක්‍රියාවක්ම, සෑම වචනයක්ම, සෑම බැල්මක්ම ඔහුට දැනුනේ ද්විත්වරුතක් ඇති ඒවා ලෙසය. ඔහුගේ සිත නිරන්තරයෙන්ම වූයේ අවදියෙනි. ඇය අසල සිටින විට ඔහුට දැනුනේ විස්තර කළ නොහැකි නොසන්සුන්කමකි. එය බියක් සහ කුතුහලයක් මුසු වූ අමුතුම හංගීමකි. නිර්මලා නෙත්මිට වඩා සංජයව රැකබලා ගැනීමට පටන් ගත්තාය. ඒ රැකවරණය කෙතරම් සියුම් දෙයත් නෙත්මිට එය කිසිසේත්ම නොදැනින. සංජය පුතාට මම තේ එකක් හදන්නද? පුතා කැමති සීනි ටිකක් වැඩියෙන් කහට සැරට නේද? ඇය උදෑසන මුළුතැන්ගේ සිට අසන විට සංජයට පුදුම සිතුනි. තමා තේ පානීය කරන විදිය පවා ඇය මතක තබාගෙන ඇත. නෙත්මි නිතරම තේ සාදන්නේ ඇයට අවශ්‍ය පරිදිය. ඔහු කාර්යාලයට යෑමට සැරසෙන විට පිළිවෙලකට අයන් කර ඇඳ මත තබා ඇති කමිසය දෙස බලා ඔහු මොහොතක් නතර විය. දින කිහිපයකට පෙර එහි බොත්තමක් ගැලවී තිබූ බව ඔහුට මතකය. දැන් එය ඊතා පිළිවෙලකට අල්ලා තිබිනි. අම්මද මේක මැහුවේ? ඔහු ඇසුවේය. "ඔව් පුතේ, මම දැක්කා බොත්තම බුරුල් වෙලා. ඔහොම ඇඳන් ගියාම ලස්සන නෑනේ." ඇය පැවසුවේ ඊ타ම සරල ලෙසය. සවස් වරුවේ ඔහු වෙහෙසටපත් වී නිවසට පැමිණෙන විට දොර කඩදීම ඔහුව පිළිගන්නේ නිර්මලාගේ සිනහමුසු මුහුණය. "පුතා එනකල් මම බලාගෙන හිගියේ. මූණකට හොදගෙන එන්න මම තේ හදලා තියෙන්නේ." ඇය එසේ පවසන විට නෙත්මි බොහෝ විට සිටින්නේ ඇගේ කාමරයට වී ලැප්ටොප් පරිගණකයේ වැඩකය. මේ සියුම් සැලකිල්ල සංජයගේ හදවතේ වූ හිඩස සෙමින් පුරවන්නට විය. තමාට ඇහුම්කන් දෙන, තමා ගැන සොයා බලන කෙනෙකු මේ නිවසේ සිටින බව ඔහුට දැනෙන්නට විය. නෙත්මි දුවනම් ඇත්තටම වාසනාවන්තයි සංජය පුතා වගේ මහත්තයෙක් ලැබෙන්න. හැමදේම තනියම කරගෙන දුවට කිසි කරදරයක් දෙන්නෙත් නෑ. දිනක් ඇය පැවසුවේ නෙත්මිට ඇසෙන පරිදිය. එහි වූයේ වක්‍රාකාර දෝෂාරෝපණයක් බව සංජයට වැටහුණි. නෙත්මි එය ගණන් නොගත්තද ඒ වචන සංජයගේ සිතට තදින්ම වැදිනි. අත්වැරදීම් ලෙස පෙනුණු භෞතික සමීපවීම්ද ක්‍රමයෙන් වැඩි විය. නිවසේ පටු කොරිඩෝවෙන් ඔවුන් දෙදෙනා මාරුවන විට ඔවුන්ගේ සිරුරු එකිනෙක ගැටුණි. ඇගේ සාරි පොට ඔවුන්ගේ අතේ පැටළුන විට ඇය එය ගලවා ගැනීමට මන්ද වේලාවක් ගත්තාය. ඒ ස්පර්ශයන් කෙටිවුවද ඒවායේ බලපෑම සංජයගේ සිතේ පැය ගණනක් රැඳී තිබිනි. එක් සෙනසුරාදා දහවලක සංජය තම අධ්‍යාන කාමරේ ලැප්ටොප් එකට එබීගෙන යම් වැඩක නිරතව සිටියේය. නෙත්මි මිතුරියකගේ උපන්දින සාදයකට ගොස් සිටියාය. නිවස පුරා පැවතියේ පුදුමාකාර නිහඬතාවයකි. "පුතා," නිර්මලාගේ හඬින් ඔහු හිස ඔසවා බැලුවේය. ඇය තේ කෝප්පයක් සහිත තෙටියක් අතෙතිව දොරකඩ සිටගෙන සිටියාය. ඇය ඇඳ සිටියේ නිවසට අඳින සරල චීත්ත ගවුමකි. එහෙත් ඒ ඇගේ හැඩති සිරිරට මනාව ගැලපී තිබින. "මම පුතාට තේ එකක් ගෙනාවා. වැඩ කරන්න ගියාම මහන්සි ඇතිනේ." ඇය පවසමින් කාමරයට ඇතුළු වූවාය. ඇය තේ කෝපයේ මේසේ මත තැබීමට ඔහු අසලටම පැමිණ මදක් නැඹුරු වූවාය. "පුතා, මොකක්ද ඔය බලන්නේ?" ඇය ඇසුවේ ඔහුගේ පරිගණක තිරය දෙසට එබෙමිනි. ඇගේ මුහුණ ඔහුගේ මුහුණට ඉතා ආසන්නව තිබින. "මේ ඔෆිස් එකේ රිපෝට් එකක් අම්මේ." ඔහුගේ කටහඬ ගොත ගැසුනි. "මහන්සි වෙන්න එපා පුතේ. ඇඟට අමාරු වෙයි." ඇය පැවසුවේ ඊටාම සෙනෙහවන්ත ස්වරයකිනි. ඇය කෙලින් වී ආපසු හැරුණද ඇගේ සුවඳ විලවුන් සුවඳ කාමරේ රැඳී තිබුණේ. සංජයට තවදුරටත් වැඩ කිරීමට සිත් නොවිය. ඔහුගේ මනස පුරා දඟ කරමින් තිබුණේ තහනම් සිතුවිලිය. නෙත්මි නිවසේ නොසිටි දිනක මේ ආතතිය තවත් උත්සන්න විය. ඇය තම කාර්යාලයේ වැඩකටයුත්තක් සඳහා මිතුරියන් කිහිප දෙනෙකු සමග පිටතට ගොස් සිටියාය. එදින රාත්‍රියේ නිවසේ සිටියේ සංජය සහ නිර්මලා පමිණි. රාත්‍රී ආහාරයෙන් පසු
ඔවුන් දෙදෙනා සාලයේ සෝෆාවේ වාඩි වී රූපවාහිනී නරඹමින් සිටියා. එදින නිර්මලා වෙනදාට වඩා අලංකාරව මඳක් සෙරගී ලෙස ඇඳ පැළඳ සිටියාය. ඇය ඇඳ සිටි තද නිල් පැහැති සාරිය අපූර්වට ගැලපුණි. රූපවාහිනියේ විකාශය වූයේ පැරණි ආදර චිත්‍රපටයකි. සංවාදය සෙමෙන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වෙතට හැරුණි. සමහර වෙලාවට මට පුදුම තනිකමක් දැනෙනව සංජය, නිර්මලා පැවසුවේ දුක්බර ස්වරයකිනි. ඇගේ දැස් කඳුලින් දිලිසෙන්නට විය. මහත්ය නැති වුණ දවසේ ඉඳන් මගේ ජීවිතේ එක තැන නතර වුණා වගේ. නෙත්මිදුවත් බැඳර ගියාට පස්සේ මම ගෙදර තනි වුණා. සංජයට ඇය ගැන දුක සිතුනි. ඔහු අත දිගු කර ඇගේ උරහිස මත තැබුවේ ඇයව සැනසීමේ අටියනි. එහෙම හිතන්න එපා අම්මේ, අපි ඉන්නවනේ. ඇය මදක් ගැස්සුනාසේ ඔහුට දැනිනා. ඇය සෙමෙන් ඔහු දෙසට හැරුණාය. ඔවුන්ගේ දැස් එකිනෙක පැටළුණි. ඔයාව දකිද්දි මට එයාව මතක් වෙනව සංජය. ඇය කීවේ රහසක් කොඳුරන්නාක් මෙනි. ඒ වගේම හිත හොඳ කෙනෙක්, ඉවසිලිවන්ත කෙනෙක්. නෙත්මිට ඒකේ වටිනාකම තීරෙන්නේ නෑ. ඒ වචන සංජයගේ හදවතේ ගැඹුරුම තැනකට කිඳා බැස්සේය. ඇය ඔහුව තේරුම්ගෙන ඇත. ඔහුගේ වේදනාව ඇයට දැනී ඇත. ඔහු ඇගේ දැස් දෙසම බලා සිටියේය. ඒ දැස් තුල වූයේ තනිකම, ආදරය සහ තවත් හඳුනාගත නොහැකි හැඟීමකි. ඔහු සෙමෙන් ඇය දෙසට නඹුරු වෙමින් සිටියේය. ක්ලික්! ඉදිරිපස දොර අගුල හරින හඬින් ඔවුන් දෙදෙනාම ගැසී ගියහා. විදුලි වේගයෙන් සංජය තම අත ඉවතට ගත් අතර නිර්මලාද කෙලින් වූවාය. ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් අඩි කිහිපයක් ඈත්තුවේ තත්පර ගණනක් ඇතුළතය. දොර ඇරගෙන නිවසට ඇතුළු වූයේ නෙත්මිය. දෙන්නා තාම නිදි නැද්ද? ඇය සිනාසෙමින් ඇසුවාය. එහෙත් ඇගේ දැස් ඔවුන් දෙදෙනාගේම මුහුණු මට සැරිසැරුවේය. ඔවුන්ගේ කලබලකාරී ඉරියව් සහ අපහසුතාවයටපත් මුහුණු ඇයට සැකයක් ඇති කිරීමට සමත් විය. මොකද මේ දෙන්නා හොල්මන් දැකලා වගේ. ඇය විහිළුවට මෙන් ඇසුවද ඒ ප්‍රශ්නය පිටුපස වූයේ තියුණු බැල්මකි. නෑ දුවා. අපි මේ ෆිල්ම් එකක් බල හිටියේ. නිර්මලා ඉක්මනින් පිළිතුරු දුන්නාය. එහෙත් එදින ඇති වූ ඒ සැකයේ බීජය නෙත්මිගේ සිතේ පළපතියම් වූ බව සංජයට හොඳින්ම වැටහුණි. තමා ගමන් කරමින් සිටින්නේ කෙතරම් භයානක මාවතකද යන්න පළමුවරට ඔහුට අවබෝධ විය. එහෙත් ඒ තහනම් ආකර්ෂණයෙන් මිදීමට තරම් ශක්තියක් ඔහුට තිබේදැයි ඔහුටම විශ්වාසයක් නොවිය. නෙත්මිගේ සැකමුසු බැල්මෙන් පසුව සංජය සහ නිර්මලා අතර යම් දුරස්ත භවයක් ඇතිවිය. සංජය හිතාමතාම ඇයව මගහැරීමට උත්සාහ කළේය. ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට නොනවත්වාම දුස් කීවේය. එහෙත් ඇගේ දුක්බර දැස් ඔහු දෙස බලන සෑම විටම ඔහුගේ අදිෂ්ඨානයේ දිය වී ගියේය. කතාවේ උච්චතම අවස්ථාව නිර්මාණය වූයේ නෙත්මිට තම කාර්යාලයේ පුහුණු වැඩමුළුවක් සඳහා එක් රැයක් නුවරඑළියේ නතර වීමට සිදුවීමත් සමගය. සංජය, මට හෙට රෑ එන්න වෙන්නේ නෑ. ඔයාලා පරිස්සමෙන් ඉන්න. අම්මා ඉන්න නිසා මට බයක් නෑ. ඇය පැවසුවේ ඇඳුම් බෑගය සූදානම් කරන අතරය. නෙත්මි නිවසින් පිටව ගිය පසු නිවස මතට අමුතුම නිහඬතාවයක් ගලා ආවේය. ඒ සාමාන්‍ය නිහඬතාවයක් නොව අපේක්ෂාවෙන් සහ ආතතියෙන් පිරුණු නිහඬතාවයක් විය. එදින සවස් වන විට අහස කළු කර තද වර්ෂාවක් ඇදහැලෙන්නට විය. විටින් විට අහස දෙබෑ කරමින් ගැසූ විදුලි කෙටීම් සහ ගිගුරුම් හඬ නිවසේ වූ গুপ্ত බව තවත් වැඩි කළේය. රාත්‍රී ආහාරයෙන් පසු ඔවුන් දෙදෙනා සාලයට වී සිටියහ. පිටත වර්ෂාල තව තවත් සැරවිය. හදිසියේම සිතා ගැනීමටවත් නොහැකි තරම් හයියෙන් ගිගුරුම් හඬක් සමග මුළු නිවසම විදුලිය විසන්දිවි එකම අන්ධකාරයක ගෙලී ගියේය. අනේ දෙයියනේ! නිර්මලා බියෙන් කෑ ගැසුවාය. බය වෙන්න එපා අම්මේ, මම ඉන්නවා. සංජය ඇයව අස්වසමින් තම දුරකථනයේ විදුලි පන්දම දල්වා ගත්තේය. ඉටිපන්දම් සෙවීම සඳහා ඔහු මුළු තැන්ගෙට ගියේය. ඉටිපන්දම් කිහිපයක් දල්වා සාලයේ තැබූ විට කාමරය අමුතුම රොමැන්ටික් ආලෝකයකින් නැවී ගියේය. ඉටිපන්දම් මෙලියෙන් නැටවෙන සෙවණැලි බිත්ති මත අද්භූත රටා මවමින් තිබින. මට නම් හොඳටම බයයි පුතේ.
නිර්මලා පැවසුවේ සංජය අසලටම වී ඔහුගේ අතක එල්ලෙමිනි. ඇගේ සිරුර මඳක් වෙව්ලන බව ඔහුට දැනින. ඇය සැබවින්ම බිය වීද නැතහොත් එය රංගපෑමක්දයි වටහා ගැනීමට ඔහුට නොහැකි විය. බය වෙන්න දෙයක් නෑ අම්මේ. මේ වැස්සට ට්‍රාන්ස්ෆෝමරයකටවත් ගහන්න ඇති. ටිකකින් ලයිට් ඒවි. ඔහු පැවසුවේ ඇගේ පිටට සෙමෙන් තට්ටු කරමිනි. ඔවුන් දෙදෙනා සෝෆාවේ එකිනෙකාට ඉතා ආසන්නව වාඩි වී සිටියා. පිටත ඇදහැලෙන වර්ෂාවේ හඬ සහ ඔවුන්ගේ හදකැස්ම පමණක් ඒ නිහඬතාවය බිඳිමින් ඇසිනි. සංජය ඇගේ කටහඬ බිඳී ගොස් තිබින. මම ගොඩාක් තනි වෙලා. ඇය ඔහුගේ අතක් ඇගේ දෑත් අතරටගෙන තදින් අල්ලා ගත්තාය. ඔහුගේ සියලු පාලනයන් බිඳී යමින් තිබින. ඉටිපන්දම් එළියෙන් දිලිසන කඳුලින් පිරුණු ඇගේ දෑස් දෙස බලා සිටි ඔහුට තමාට තවදුරටත් මේ හැඟීම් සමග සටන් කළ නොහැකි බව වැටහුණි. තමාට අහිමිව ගොස් තිබූ අවධානය සහ සෙනෙහස නැවතත් තමාට ලැබෙමින් පවතිනවා යන හැඟීම ඔහුගේ සිතේ කොනක මෝදු විය. ඔහුගේ හෘද සාක්ෂිය නිහඬ වී තිබින. ආශව ඒ සියල්ල යටපත් කරගෙන ඉදිරියට පැමිණ තිබින. නිර්මලා සෙමෙන් ඔහු දෙසට හැරුණාය. පිටත ඇදහැලෙන වැස්සේ හඬ හැරෙන්නට වෙනත් කිසිදු හඩක් එහි ඌයේ නැත. ඉටිපන්දම් මෙලියෙන් නැටූ සෙවණැලි ඔවුන්ගේ නොකියූ වචනමෙන් බිට්ටි මත දඟකලේය. ඔවුන්ගේ දැස් එකිනෙක පැටලී තිබින. ඒ නිමේෂයේදී කාලිය නතර වූවක් මෙන් දෙදෙනාටම දැනින. ඒ මොහොතේමය අහස දෙවනත් කරමින් තවත් අකුණු සැරයක් ඇසුවේය. ඒ දීප්තිමත් ආලෝපය මොහොතකට මුළු කාමරයම එළිය කළය. ඒ ආලෝක ධාරාව කෙලින්ම පතිත වූයේ ඔවුන් ඉදිරිපිට බිත්තියේ එල්ලා තිබූ විශාල ඡායාරූපය මතටය. ඒ ඔවුන්ගේ විවාහ මංගලයේ ඡායාරූපයයි. සුදු පැහැති සාරියකින් සැරසී මල් කලබක් අත ඇතිව ලෝකයේ සියලු සතුට තම දෑසේ දරාගෙන තමා දෙස බලා සිනාසෙන නෙත්මිගේ රුව ඒ ආලෝකයෙන් දිලිසී ගියේය. ඇගේ ඒ නිර්දෝෂ සිනහව ඒ විශ්වාසවන්ත බැල්ම සංජයගේ හදවතට එල්ල වූයේ තියුණු හී පහරක් මෙනි. ඔහුගේ මුළු සිරුරම පණ නැති වී ගියේය. තමා කරන්නට ගිය වරදේ බිහිසුණුකම, එහි බරපතලකම ඔහුට එකවර වැටහුණි. මේ තමා විනාශ කරන්නට යන්නේ කාගේ ජීවිතයද? තමාට මුළු හදවතින්ම ආදරය කළ, තමා කෙරෙහි සියලු විශ්වාසය තිබූ ගැහිණියගේ ජීවිතය නොවේද? ඔහු ඊතා සෙමින් එහෙත් ස්ථිරව නිර්මලාගෙන් ඈත් විය. ඔහුගේ දෑත් වෙවුලමින් තිබිනා. අම්මේ, ඔහුගේ කටහඬ පිට වූයේ යන්තමිනි. මට සමා වෙන්න. නෙත්මි මගේ ජීවිතේ. ඒ වචන කිහිපය ඇසීමෙන් නිර්මලාගේ මුහුණේ ඉරියව් වෙනස් වියා. අගේ දැස් තුල වූ ආශාවේ ගිනිදැල් නිවි ගොස් ඒ වෙනුවට නැගුණේ සියුම් දුකක් සහ යම් ආකාරයක පරාජිත බවකි. එහෙත් එහි කෝපයක් නොවිය. ඒ වෙනුවට යම් ආකාරයක ගෞරවයක් ඒ දැස්වල සටහන් වූවක් මෙන් සංජයට දැනිනි. තමාගේ තනිකම සහ ආත්මාර්ථකාමීත්වය නිසා අහිංසක ජීවිත දෙකක් විනාශ කිරීමට තමාගත් උත්සාහය ගැන ඇය ලැජ්ජාවට පත්තුවා විය හැකිය. ඇය කිසිවක් නොකිය සෙමෙන් නැගිට තම කාමරය දෙසට ගියාය. පසුදා උදෑසන වර්ෂාව නැවතී අහස පැහැදිලි වී තිබින. නිර්මලා තම බෑගය සූදානම් කරගෙන සාලයට පැමිණියාය. මම අදම ගමට යනව පුතේ, ගෙදර වැඩත් බලන්න ඕනෙනේ. ඇය පැවසුවේ සංජයගේ මුහුණ දෙස කෙලින් බැලීමෙන් වැළකිය. ඒ තම්මේ එකපාරටම. ඇය ඔහු අසලට පැමිණ ඊතා සෙමින් ඔහුට පමණ කැසෙනසේ මෙසේ පැවසුවාය. දුවවයි ඔයාවයි බලාගන්න දෙවියෝ ඉන්නවා. මම ගිහින් එන්නම්. ඒ වචනවල සමුගැනීමක්, සමාව අයදීමක් සහ ආශිර්වාදයක් යන සියල්ල ගැබ්ව තිබෙන. නෙත්මිය දින සවස නැවත නිවසට පැමිණෙන විට සංජය ඇය දෙස බැලුවේ අලුත්ම දාසකිනි. තමාට ඇයව කෙතරම් වටිනවාද, තමා ඇයට කෙතරම් ආදරේද යන්න ඔහුට වැටහී තිබුණේ එදාය. ඔහු ඇගේ ජීවිතයෙන් සදාහටම නැතිවීමට ගිය අනතුර ඔහුට සිහිවිය. එදින රාත්‍රියේ ඇය සුපුරුදු ලෙස දුරකථනය අතටගත් විට සංජය ඇය අසලින් වාඩි වී ඇගේ අතක් අල්ලාගත්තේය. නෙත්මි, ට්‍රිප් එක කොහොමද? මට විස්තර කියන්නකෝ. ඔහු ඇසුවේ අවංක උනන්දුවකිනි.
ඔහුගේ ඒ වෙනසින් නෙත්මි පුදුම යඩපත් වූවාය. ඇය සිනාසෙමින් දුරකථනය පසකින් තබා තම දවසේ තොරතුරු ඔහු සමග බෙදාගත්තාය. එදා රාත්‍රියේ වසර ගණනකට පසු ඔවුන් දෙදෙනා බොහෝ වේලාවක් යනතුරු කතා කරමින් සිටියා. නෙත්මි ඔහුගේ උරහිසට හිස තබාගෙන සිටින විට සංජයට දැනුනේ තම ජීවිතය නැවත තමාට ලැබුණාක් මෙන්.